හර අත දික්කල පෙන චොගොන් මොයෝ අරක මොකක්ද පදයක් විදිට එයි යන්න අන්‍යවාසයෝ සුබදවසක් කියල සාදරෙන් පිළිගන්න යාලුවනේ හංගු කොහක් කොන්න එකට වෙනද වගේම වැඩි කතානතුව කෙලින්ම පාඩමට යමු කොරියානු EPS ටොපික් පෙළ පොතේ දෙවනි පාඩම සිංහල් යොම්ගුම් එදින්නෙදා භාවිතා කරන්න පාණ්ඩ ව්‍යාකරණය විදියට ඒයෝ සහ ඒයෝ වගේම ඊගා අනියයෝ කියන එක අපිට ලැබිල තියෙනවා දෙන්නෙන් අතර පොඩි සංවාදයක් වෙනවා එකනෙක් කියනවා ඉගොන් මොයයෝ අනිත් එකන පිළිතුරු දෙනවා ශීගේයෝ මේක කියන්නේ ඉගොන් කියන්නේ මේක මොයයෝ කියන්නේ මොකක්ද ගොන් මොයයෝ මේක මොකක්ද සීගේයෝ ශීගේයෝ ඒයෝ පාවිච්චි කළ තියෙන විදිය ඉතින් අපි බලමු කොහොමද මේක ව්‍යාකරණ අනුකූලව ගලපන්න කිය ඒයෝ සහ ඒයෝ කියන්නේ නාමපදයක් එක්ක එකතු වෙන වේ යන අර්ථයට ගන්න කොරියානු ජාතිකයන්ගේ කතන විවහාරයේ භාවිතා කරන ඉම්නිදා යන්නට ආදේශකය ඉම්නිදා යන්න කෙලින්ම අපි නාමපදයකට එක්කලත් ඒයෝ සහ ඒයෝ භාවිතා කරද්දී අපි නාමපදයේ අග හල් කිරීමක් තියෙනවද නැද්ද යන්න සලකලා තමයි අපි ඒයෝ භාවිතා කරන්න ඉතින් පච්චිමයක් තියෙන අවස්ථාවල ඒයෝ භාවිතා කරන අතර පච්චිමය නැති අවස්ථාවල ඒයෝ පාවිච්චි කරන අපි දැනටමත් දන්නවා පච්චිමයක් කියන හල් කිරීමක් කියන එකට පච්චිමයක් එදෙන නාමපද සියල්ලටම ඒයෝ භාවිතා කරනවා ඉතින් හල්ලන ශබ්දයේ ශබ්ද දෙකක් යෙදෙනවනම් ඒ ශබ්දයේ දෙවනි ශබ්දය ඊ ස්වරයත් සමඟ එකතු වෙලා උච්චාරණය කරනවා ඉතින් කොප් කියන එක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අල්පා යන්න බ විදිහට දෙවනියට ශබ්ද වෙනවා එතකොට ඊ ශබ්දයත් සමඟ උච්චාරණය වුණාම කොබියේයෝ කෝපයක් ඉතින් ඒයෝ යන්න භාවිතා කරන්න පච්චිමයක් නැති අවස්ථාවලදී ඒකට උදාහරණයක් විදිහට සීගේ කියන ඔර්ලෝසුව කියන නාමපදය අරගෙන තියෙනවා ඉතින් ඒක පච්චිමයක් නැති හින්දා ඒයෝ අපි උච්චාරණය කරනවා සීගේයෝ ඔර්ලෝසුව පළවෙනි උදාහරණ විදිහට ඉගොන් කේසංගියේයෝ කේසංගි කියන එකට පච්චිමයක් නැහැ ඒ අවස්ථාවලදී ඒයෝ පාවිච්චි කරලා තියෙනවා කේසංගි කියන්නේ කැල්කියුලේටර් ඒ වගේම කොගොන් අංගියොන් ඒයෝ අංගියොන් කියන්නේ ඇස් කන්නාඩිය ඉතින් පච්චිමයක් තියෙනවා ඒත් යන්නට දෙවනි ශබ්දයක් නැහැ ඒ හින්දා ඒයෝ උච්චාරණය කරලා තියෙනවා ඒ වගේම ඔනනාරා සරම් ඒයෝ ඔනනාරා සරමියේයෝ කියලා උච්චාරණය වෙනවා වේතනාම් සරමියේයෝ වේතනාම් සරමියේයෝ කියලා උච්චාරණය වෙනවා මොන රටේ පුද්ගලයෙක්ද වියට්නාම් ජාතිකයෙක් මේක බොහෝ දුරට ඒයෝ සහ ඒයෝ යන්න කතන විවහාරයේ භාවිතා කරන ව්‍යාකරණයක් ඉතින් මේක යොදාගෙන ප්‍රශ්නයක් අහද්දී අගට ප්‍රශ්නාර්ථ ලකුණක් යොදලා ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් ඇසීමේදී අනිවාර්යෙන්ම ඒ උච්ච ස්වරකින් ප්‍රකාශ කළ යුතුයි උදාහරණයක් විදිහට ඔහු වියට්නාම් ජාතිකයෙක්ද කියන එක අපි ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් එහෙම වේතනාම් සරමියේයෝ අග කොටස උච්චව ශබ්ද කළ යුතුයි දෙවනි පාඩමට අදාළ සංවාදයට අපි ඇහුම්කන් දීලා බලමු 유진 씨, 이건 뭐예요? චාර කෙනෙක්කන අහනවා යුජින්ගෙන් යුජින්ෂි ඉගොන් මොයෝ යුජින් මේක මොකක්ද 달력이에요. යෝජින් කෙනෙක්කන පිළිතුරු දෙනවා තල්ලියෝකයේයෝ තල්ලියොක් කියනකට පච්චිමයක් තියෙන හින්දා ඒයෝ පාච්චි කළ තියෙන මේක කැලන්ඩරයක් 저건 뭐예요? ජහර අත දික්කල පෙන්නා චොගොන් මොයෝ අරක මොකක්ද 아,
저건 시계예요. යෝජින් පිළිතුරු දෙන චහරට චොගොන් ශීගේයෝ ඒක ඔරලෝසුව. සංවාදයට අදාළව ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඒකට උත්තර දීලා බලන්න. ඉගොන් තල්ලියෝගේයෝ මේක කැලෙන්ඩරයක්ද? ඊට පස්සේ දෙවෙනියට අහනවා චොගොන් මොයෝ අරක මොකක්ද කියලා. ටිප් එකක් දීලා තියෙනවා ඉගොන් කගොන් චොගොන් කියලා. මේ ඔක්කොම හැදෙන්නේ කෙටි ක්‍රම විදිහට. ඉතින් ඉගොසන් කියන එක ඉගොන් වෙලා තියෙනවා. ඉගොෂි කියන එක ඉගේ වෙලා තියෙනවා. කගොසන් කියන එක කගොන් වෙලා තියෙනවා. කගොෂි කියන එක කගේ වෙලා තියෙනවා. චොගසන් කියන එක චොගොන් වෙලා තියෙනවා. චොගොෂි කියන එක චොගේ වෙලා තියෙනවා. උදාහරණ විදියට තියලා තියෙනවා ඉගේ හියුදේ පෝනියෝ මේක පෝන් එකක්. මේවා බොහෝ දුරට භාවිතා කරන්නේ කතන ව්‍යවහාරයේදී. මේ හා සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් එකක් විදියට දාන්න පිළිතුරු ලබා දෙනවා. පාඩම් මාලාව පුරාවටම වැල්වට ආරම් නැතුව කෙලින්ම අපි ව්‍යාකරණ කොටස් සහ සංවාද පාඩමේ තියෙන හයිලයිට් ප්‍රධාන අරමුණු ගැන විග්‍රහ කරනවා. ඊළඟට අපි කතා කරමු මේකේ නෙගටිව් අර්ථය. ඒ කියන්නේ ඍණාත්මක අදහස ඊගා අනියයෝ. කතන ව්‍යවහාරයේදී යම් කිසි පුද්ගලයෙක් අපෙන් මොකක් හරි දෙයක් පිළිබඳව අරමුණු කරගෙන ප්‍රශ්නයක් අහද්දී ඒ පිළිබඳව අපි නැවත ඔහුට පිළිතුරක් ඍණාත්මකව පළ කිරීමේදී අනියයෝ පාවිච්චි කරනවා. ඊගා අනියයෝ. ඒ පච්චිමයක් තියෙනවද නැද්ද යන්න සලකලා බලලා නාමපදයට එකතු කරනවා. අනියයෝ භාවිතා කරන නාමපද කොටසට අග හල් කිරීමක්. එහෙනම් පච්චිමයක් තියෙන අනියයෝ භාවිතා කරන අතර පච්චිමයක් නැති අවස්ථාවල ගා අනියයෝ භාවිතා කරනවා. චිගප් කියන එකට පච්චිමයක් තියෙනවා. ඒ හින්දා අනියයෝ භාවිතා කරන අතර අයිසා කියන නාමපද කොටසට පච්චිමයක් නැති හින්දා අයිසගා අනියයෝ කියලා කියනවා. ඉතින් අයිසා කියන්නේ වෛද්‍යවරයා නෙවෙයි. චිගප් කියන්නේ පර්ස් එකට. ඉතින් ඒක පසුම්බියක් නෙවෙයි කියන අදහසින් තමයි භාවිතා කරන්නේ. උදාහරණ දිහා බලපුවම පළවෙනි උදාහරණ විදිහට චොනොන් ඉන්දු සරම් අනියයෝ. සරම් කියන එකට පච්චිමයක් තියෙන හින්දා අනියයෝ භාවිතා කරලා තියෙනවා. මම ඉන්දියන් ජාතිකයෙක් නෙවෙයි. දෙවෙනියට භාවිතා කරලා තියෙන කගොන් හියුජිගා අනියයෝ. ගා අනියයෝ භාවිතා කරලා තියෙනවා. හියුජි කියන එකට පච්චිමයක් නැති හින්දා ගා අනියයෝ භාවිතා කරනවා. ඒක ටොයිලට් පේපරයක් නෙවෙයි. ඉගොන් යූසුප ෂි ඌසාන්නියෝ. මේක යූසුපගේ කුඩේද? පිළිතුරු දෙනවා අනියයෝ යූසුප ෂි ඌසානි අනියයෝ. යූසුපගේ කුඩය නෙවෙයි. අනියයෝ යන්න ඒයෝ සහ ඒයෝ වල ඍණාත්මක අදහස වන අතර විධිමත් අවස්ථාවල එනම් රැස්වීම් සහ වැදගත් පුද්ගලයන් ඉදිරියේ භාවිතා කරන්නේ අනියයෝ යන්නට අනිම් නිදා යන්නයි. ඒක ඊගා භාවිතා කරලා අනිම් නිදා කොටස එකතු කරනවා. උදාහරණ වාක්‍ය දිහා බැලුවොත් ඉගොන් හායම් පුමි අනිම් නිදා. අනියයෝ යන්නට භාවිතා කරලා තියෙනවා අනිම් නිදා කොටසට. අර්ථය වෙන්නේ මේක රූපලාවන්‍ය ද්‍රව්‍යයක් නෙවෙයි යන්නයි. දැන් අපි දෙවැනි පාඩමේ දෙවැනි සංවාදයට අහුම්කම් දීලා බලමු. 아궁 씨, 이건 마두 씨의 가방이에요? යූසුප් ෂී කියනවා ආකුං ෂී ඉගොන් මදූ ෂී කබංියෝ. ආකුං මේක මදූගේ බෑග් එකද? 아니요. 제 가방이에요. ආකුං ෂී පිළිතුරු දෙනවා ආනියෝ ජේ කබංියෝ. නැහැ මගේ බෑග් එක. 이건 뭐예요? යූසුප් ෂී අහනවා ඉගොන් මොයෝ මේක මොකක්ද? 마두 씨의 가족 사진이에요. ආකුම් පිළිතුරු දෙනවා මදෝෂී කජොක් සජනීයෝ. මදුවගේ පවුලි පින්දූරයක්. මෙහි යෙදෙල තියෙන විශේෂ නිපාත පදයක් විදිහට ඔයි යන්න
නාමපදයක අයිතිත්වය දැක්වීමට උපකාරී වෙලා තියෙනවා. පහතින් දක්වලා තියෙන්නේ අයි නිපාතය සමග නාමපද කොටස් එක් වෙලා කෙටි වූ අවස්ථා කීපයක්. චෝ කියන්නේ මම කියන නාමපද කොටස. එයට අයි එකතු වෙලා චේ වෙලා නිර්මාණය වෙලා තියෙනවා. නා කියන්නේ මම පන්මල්. නමුත් එම කොටසට අයි යන්න එක් වෙලා නේ වෙලා තියෙනවා. නෝ කියන්නේ ඔයා කියන එක හැබැයි පන්මල් නමුත් අයි එකතු වෙලා නේ වෙලා තියෙනවා. කොගන් ජෙල්සිවයෝ ඒක මගේ අතුර. දෙවැනි පාඩමේ දෙවැනි සංවාදයට අදාළව ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. පළවෙනි එක ඉගොන් නුගුයි කබංයෝ මේක කාගේ බෑග්යක්ද? දෙවෙනි එක ඉගොන් ආකුන්ෂී කජොක් සජිනියෝ මේක ආකුන්ගේ පවුලේ ඡායාරූපයක්ද? ඒකට උත්තර දීලා බලන්න පුළුවන්. පාඩමට අදාළ යූයොන් හන් පියෝයොන් කියන්නේ භාවිතා කළ හැකි ප්‍රකාශ එදිනෙදා කටයුතු වලදී ප්‍රකාශ කළ හැකි දේවල්. අදාළ කෙනාගේ නාමය ප්‍රකාශ කරලා පිටිපස්සෙන් නේල් පෙත් ගෙස්සිමින්දා එකතු කළ හැකි. ඒක භාවිතා කරන අවස්ථාව විදිහට යම්කිසි කෙනෙක්ගෙන් සමුහ අරගෙන යද්දී කියන්න පුළුවන්. නැවත හෙට හමුවෙන්න යන්න. එහි තේරුමයි. පහත සංවාදය කම්පැනි මැනේජර් කෙනෙක් සහ සේවකයෙක් අතර වෙන සංවාදයක්. ඉතින් මැනේජර් කියනවා දැන් වැඩ ඉවර කරලා යන්න කියලා. පරිස්සමින් යන්න. චිගම් තේකන් හසයෝ ශෝසිම් හෙසෝ කායෝ. අනිත් එක්කන ඊට පස්සේ සේවකයා පිළිතුරු දෙනවා නේ පංජන්නිම් නේල් පෙප්ගෙත් සම්දා. ඔව් පංජන්නිම් හෙට හමුවෙමු. කොරියාවට ගියාපහම මේ වගේ සංවාදවලින් කතා කරන්න පුළුවන්. හංගුකෝ හක්කොන් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එක සහ දෙක පාඩම් මාලාවට අදාළ මුන්න කොටස ඉක්මනින් තවත් අලුත් වීඩියෝකින් ඔයා ළඟටම ගෙන්න ගන්න. ඔයාලට සුබ දවසක්. හම්සම්නිදා.